අහා දවසේ ලව් කෑල්ල මදු පාට්න මිසිංද ඔයාගේ ඇයි ඔයා හිනා වෙන්නේ පාට්න මිසිං වුණාම ඔයාගේ පාට්න මිසිං වෙලා මම අඬන ඔයා හිනා වෙනවා අනේ සතුටට ඔයාගේ පාට්න මිසිං වුණාම ඔයාට සතුටුද ගොඩක් ඇයි කරදරයිද එයාගේ ටිකක් ඇයි හොඳයි ඉතින් එතකොට වෙන කෙනෙක් හොයන්න පුළුවන් අයියෝ හරි ඒව මම දන්නේ හරි අපි දැන් මිසිං වෙච්ච පාර්ට්නර්ව හොයාගමුකෝ ඔක්කොටම ඉස්සෙල්ලා ඔව්නේ ඕකේ දැන් ඔයා ඔහොම කතා කරලා හරියන්නේ නැහැ. ඔය මෙහෙම පිළිගන්න ඕනේ. පිළිගන්න ලව් කැලට පොළොන්නරුවේ සිට පැමිණි මදු. මදු? ඔව් ආගෙන ඉන්න. එහෙනම් අපි ලව් කැල පටන් ගමුද? හරි අක්කේ. 1 2 3 ස්ටාර්ට්. විශේෂ දැන්වීමයි. සොයාදී ඔබේ නිවසේම තබා ගන්න. පුත්තලම්බූරු 7 දෙනෙකුගේ වයස ඇති මූණ බැලුව විට ශ්වසන පද්ධතිය හා ආහාර ජීර්ණ පද්ධතිය මාරු වේ. ඒ තරම් ස්වරූපී රූප ස්වභාවයකට හිමිකම් කියන මොහු කතා කරන විට දෝතින් නහය වසා ගැනීමට සිදුවේ. ළඟින් යන විට උරුලෑවෙක්ට සමාන පර්ෆියුම් සුවඳක් හමන මොහු හැඩකාර දඟකාර සුකුමාල බැරලයකට සමානය. මොහු ළඟ නිතරම ගැවසෙනුයේ හෝතම්බුවන් හා කැරපොත්තන්ය. S2 මීවදයකට සමාන, ක්‍රියාවෙන් බූරුවෙකුට සමාන, හැසිරීමෙන් තොමියෙකුට සමාන මොහු ඊජිප්තයේ ගොපුළු යක්ෂ පරපුරට අයත්දැයි සැලකේ. මගේ සෙනෙහපතා ලංකාවට පැමිණ ඉලපතකින් ගුටි බැට කා එඩ්‍රස් නැති වී මිසින්නී ඇත. දුටුවෙක් ඇතනම් ඉක්මනින් මාම තන්න. මගේ අංකය 11224 මේක සෝමාලියාවේ කැවටු ප්‍රේමා. සොයාදෙන කෙනෙකුට ඔබේ වියදමින් කන්න බොන්න දී ඔබේ නිවසේම තබා ගන්න. මොහුගේ මාසික වැටුප සහ රන් ආභරණ මාහටම ලබා දෙන්න. කැවටු වුණත් අපි ආසයි රත්තරන් වලට. කවුද ඔයාගේ නම මොකද්ද කිව්වේ ආයිත් පාරක් කියන්න? කැවටු ප්‍රේමා. අනේ ප්‍රේම ඔයාගේ ලව් කෑල්ල හරිම ලස්සනයි යා. උදේ 10 වෙනකන් අහගෙන ඉන්න. අද දවසේ හොඳම ලව් කෑල්ල වුණොත් අපි දෙනවා ඔයාට රුපියල් 5000ක්. අපේ සජියත් දැන් මේ දවස්වල පොඩ්ඩක් මිසිං වෙලා ඉන්නේ. එයා ගැනත් දැන් පත්තරේ ඇඩ් එකක් දාන්න වෙයි වගේ මේ යන විදියට. හරි කීනකට කතා කරලා එයාට ඇඩ් එකක් දාමු. ඉස්සෙල්ලාගේ ෆෝන් එකට කෝල් එකක් දීලා බලමු. වැඩ කරනවද කියලා. හරි. ඕකේ බයි. හයි බයි අක්කී.